මාළුන්ට ආදරය කරන ඔයාලා අදත් මගේ channel එකට ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ red tail catfish කෙනෙක් කොහොමද හරි ලොක් කරගන්නේ, මොනවද උන tank requirements සහ මේ වගේ මාළුවෙක් හදද්දී ටැංකියේ තියෙන්න ඕන filtration එක මොන වගේ වෙන්න ඕනද කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද අපි යමු අපේ වීඩියෝ එකට. red tail catfish ගැන කතා කරද්දී අපි මේක ලේසි වෙන්න කොටස් වලට බෙදලා කතා කරමු. පළවෙනියටම RTC කියන්නේ කවුද? මේ වගේ මාළුවෙක් හදද්දී ඕන වෙන tank requirement මොනවද? දෙවෙනියට feeding. ඒ කියන්නේ මාළුවා ඕවර් ෆීඩ් නොකර හරියට ෆීඩ් කරගන්නේ කොහොමද කියලා සහ ඉක්මනට මාළුවා හරියාකාරව ලොකු කරගන්නේ කොහොමද කියලා අපි දෙවෙනියට කතා කරමු. තුන්වෙනියට තමයි වතුර පවත්වා ගැනීම. ඒ කියන්නේ filtration. මේ වගේ මාළුන්ට ඇදෙන ගොඩක්ම ලෙඩ වලට බලපාන්නේ හරියාකාරව වතුර පවත්වා නොගැනීම නිසා. ඒ කියන්නේ වතුර අපිරිසිදු වුණාම තමයි මේ මාළුන්ට ඇදෙන ගොඩක්ම ලෙඩ ඇදෙන්නේ. එහෙම නොවී තියාගන්න අපිට අපේ ටැංකියට හොඳ ෆිල්ටරේෂන් එකක් ඕන වෙනවා. ඒ වගේ ෆිල්ටරේෂන් එකක් හරියට තෝරගන්නේ කොහොමද? ඒ වගේ ෆිල්ටර් එකකට ඇඩ් වෙන්න ඕන ෆිල්ටර් මීඩියා වර්ග මොනවද කියලා අපි තුන්වෙනියට කතා කරමු. මුලින්ම එහෙනම් අපි කතා කරමු red tail catfish කියන්නේ කවුද කියලා. red tail catfish කියලා කියන්නේ long whiskered catfish කියන පවුලට අයත් වෙන මාළුවෙක්. ඒ වගේම ඒ පවුලටම අයත් වෙන මාළු තමයි ඔයාලා ගොඩක්ම දන්න tiger shovel nose hybrid catfish කියලා කියන්නේ. තව long whiskered පවුලට අයත් වෙන මාළු ගොඩක් ඉන්න පුළුවන්. මම මේ කිව්වේ aquarium hobby එකේ හුඟක් ප්‍රසිද්ධ මාළු විතරයි. මං හිතන විදියට ලංකාව තුල ප්‍රසිද්ධම catfish තමයි red tail catfish කියලා කියන්නේ. මෙයාගේ ආයු කාලය ගැන කතා කරොත් එහෙම මෙයා සාමාන්‍යයෙන් අවුරුදු 15ක් විතර ජීවත් වෙන මාළුවෙක්. මෙයා දකුණු ඇමරිකාව වගේ මෙයාගේ නිජ බිම්වල අඩි 5-7 අතර වගේ ලොකු වෙන මාළුවෙක්. ලංකාව තුල නම් මං හිතන විදියට අඩි 3මාරක් විතර තමයි උපරිම වර්ධනය වෙන්නේ. මීට වඩා ලොකු මාළුවෙක් ඔයා ගාවත් ඉන්නවා නම් අපි හැමෝටම දැනගන්න කමෙන්ට් කරන් යන්න. අපි ඊළඟට කතා කරමු මේ වගේ red tail catfish හදද්දී හැමෝටම වගේ එන ප්‍රශ්නයක් වන ටැංකියේ ඉඩකඩ මදි වෙන ප්‍රශ්නය ගැන. ඇත්තටම මේ කට්ටිය අඩියක් විතර වෙනකන් ඔය කට්ටිය ටැංකිය එක හැදුවත් අඩියකට පස්සේ අඩි 6ක් දිග අඩි 4ක් පළල අඩි 2ක් උස ටැංකියක් හෝ පොන්ඩ් එකක් අනිවාර්යයෙන් නිර්මාණය කරගන්න වෙනවා. ඒ නිසා තමයි කියන්නේ මේ වගේ මාළු හදන්න කලින් මුලින්ම ඔය කට්ටිය මේ වගේ මාළුවා ගැන දැනගෙන ඉන්න ඕන. මේ මාළුවා ගැන දැනගෙන ඒ මාළුවාගේ අනාගතයට ඔය කට්ටියට මේ මාළුවට හරියට ඉඩකඩ දෙන්න පුළුවන්ද කියලා බලලා තමයි මේ වගේ මාළුවෙක් ගේන්න ඕනේ. නැත්තම් වෙන්නේ ඔය කට්ටියගේ ටැංකිය මේ මාළුවා ලොකු වෙන්න පුළුවන්. ලොකු වුණාට පස්සේ මාළුවා ස්ට්‍රෙස් වෙලා මේ මාළුවා ටැංකිය ඉඩ මදි වුණාම මැරිලා යන්න පුළුවන්. ඒ නිසා මේ මාළුගේ හොඳටම මේ මාළු ගැන හොයලා බලලා මේ මාළුවාගේ ටැංකිය ඉඩකඩ ගැන නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවෙනියට අපි කතා කරමු මේ කට්ටිය ඉක්මනට ලොක් කරගන්නේ කොහොමද කියලායි ඕවර් ෆීඩ් කරන්නේ නැතුව කැම දෙන විදියයි ගැන. අපි හැමෝම හොඳින් මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපිට ඕනේ විදියට මාළුවා ලොකු වෙන්නේ නැහැ. අපි යාට දෙන ටැංක් ස්පේස් සහ ටැංක් රික්වයර්මන්ට් එක මත තමයි ඒක තීරණය වෙන්නේ. මාළුවා ඉක්මනට ලොක් කරන්න කියලා මාළුවාට අනවශ්‍ය ලෙස ඕනට වඩා කැම දීලා ඕවර් ෆීඩ් කරගෙන මාළුවා මරා ගන්න එපා. කොච්චරවා red tail catfish කියන වීඩියෝ බැලුවත් ඕවර් ෆීඩ් නොකර කැම දෙන විදිය ගැන කවුරුත් කියලා නැතුව ඇති. මම කියන්නම් ඔයාලට ඕවර් ෆීඩ් නොකර හරියට කැම දෙන්නේ කොහොමද කියලා. ඔයාලට හිතෙන්න පුළුවන් පොඩි එකෙක් කියනවා මොකටද අපි ආන්නේ කියලා. මම RTC හදලා අත්දැකීම් ඇතුව තමයි ඔයාලට මම දන්න දේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඔයාලා RTC ලාට ෆීඩ් කරද්දී එයාගේ බඩ දිහා බල බල ෆීඩ් කරන්න. බඩ ගොඩාක්ම ලොකු වෙනකන් නැතුව සාමාන්‍ය තරමට ලොකු වෙනකන් කැම දෙන්න. ටික දවසක් යනකම් බඩ දිහා බල බල කැම දෙන්න. එතකොට ඔයාලට නිකම්ම මාළු ඕවර් ෆීඩ් නොකර කැම දෙන්න පුරුදු වෙනවා. මේ කට්ටිය අඩියක් විතර ලොකු වෙනකන් දවස් දෙකකට එක සැරයක් කැම දුන්නාම හොඳටම ප්‍රමාණවත්. අඩියට වඩා ලොකු වුණාම නම් සතියට එකපාරක් වගේ කැම දුන්නාම හොඳටම ඇති. RTC ඉන්න ටැංකියට හොඳ ඔක්සිජන් ලෙවල් එකක් අනිවාර්යෙන් දාලා තියෙන්න ඕනේ. මේ කට්ටිය කාපෝ දිරවන්න නම් හොඳට ඔක්සිජන් ටැංකිය තියෙන්න ඕනේ. මට වීඩියෝ එකේ මුලදී කියන්න බැරි වුණා මේ කට්ටියගේ ටැංක් රික්වයර්මන්ට් විදියට මේ කට්ටිය ඉන්න වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ත් 27ත් අතර තියෙනවා නම් හොඳයි. මේ කට්ටියට කන්න හොඳ කෑම ගැන කිව්වොත් සාලියෝ ඉස්ස වගේ දේවල් දෙන්න පුළුවන්. පැලටුත් දෙන්න පුළුවන්. හැබැයි ගොඩක් RTC ලා පැලට් දුන්න ගමන් කන්නේ පැලට් කන්න පුරුදු කරව ගන්න ඕනේ. ඔයාලට මම පැලට් කන්න පුරුදු කරන වීඩියෝ එකක් ගේන්න. අනිත් එක තමයි මෙයා වෙන මාළුත් එක කොමියුනිටි කරලා හදනවා නම් මෙයා කටට වඩා ලොකු මාළු අනිවාර්යෙන් දාන්න වග බලා ගන්න ඕනේ. නැත්තම් උදේ වෙද්දී මාළුව නැති වෙන්න පුළුවන්. මොකද මෙයා ඒවා ගිලිනවා. අනිත් එක තමයි ඔයාගේ ටැංකියේ උල් සහිත දේවල් කිසි දෙයක් තියන්න එපා.
තිරිවානගල් වගේ ඒවා කොහොමත්ම තියන්න එපා. පොඩි පොඩි ගල් ඇක්වේරියම් ස්ටෝන්ස් වගේ දේවල් කොහොමත් තියන්න එපා. මොකද ඒවා උදේ වෙද්දිව කාට නැතිලා තියෙනවා බලාගන්න පුළුවන්. මොකද මෙයා ඒවා ගිලිනවා. මන්නන් රෙකමන්ඩ් කරන්නේ ටැංකියේ බෑබොටම් තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා. බෑබොටම් කියන්නේ අඩිය කිසි දෙයක් නැතුව තියෙනවා නම් මොන්ස්ටර් මාළු අදාදී ගොඩක් හොඳයි. මොකද මොන්ස්ටර් මාළුන්ගේ වේස්ට් එක ගිහිල්ලා ග්‍රැවල් රස්සේ වගේ හිර වුණොත් එහෙම වතුරේ ක්වොලිටි එක අඩු වෙලා ඇමෝනියා මට්ටම ඉහළ ගිහිල්ලා ඔයාගේ මාළුවා උදේ වෙදි පැත්ත ගහලා ඉන්න උනත් පුළුවන්. ඒ වගේ දේවල් වෙන හින්දා තමයි මම කියන්නේ අනිවාර්යෙන් ඕනෙත් නෑ. ඔයාලට කැමති නම් බෑබොටම් තියන්න ටැංකිය නැත්නම් හොඳ ෆිල්ටර් එකක් ටැංකියට යූස් කරන්න කියලා. අපි ඊළඟට කතා කරමු ටැංකිය ෆිල්ටරේෂන්. ගොඩක් මාළු මැරෙන්න හෝ ලෙඩ වෙන්න ලොකුම හේතුව තමයි වතුර අපිරිසිදු වීම. ඔය කට්ටිය මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් අදදී අනිවාර්යෙන් ටැංකිය ෆිල්ටරේෂන් ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. ඔය කට්ටිය ෆිල්ටර් එකක් තෝරගෙන ඉද්දි ටැංකිය පැයකට 3-4 පාරක්වත් වතුර පිරිසිදු වෙන ෆිල්ටර් එකක් තෝරගන්න. ඇක්වේරියම් වල ගොඩක් ෆිල්ටර්ස් වර්ග තියෙනවා. ස්පොන්ජ් ෆිල්ටර්ස්, අපර් ෆිල්ටර්ස්, කැනිස්ටර් ෆිල්ටර්ස් කියලා ගොඩක් ෆිල්ටර්ස් වර්ග ඔයාලට දැන් වෙනද පොලේ මිලදී ගන්න පුළුවන්. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔය අතරින් ටැංකිය එකට වගේ නම් අපර් ෆිල්ටර්ස් උත් හොඳයි. හැබැයි ලොකු ටැංකිය එකට වගේ නම් කැනිස්ටර් ෆිල්ටර්ස් උත් යූස් කරන්න පුළුවන්. මම නම් මේ ෆිල්ටර් වලින් රෙකමන්ඩ් කරන්නේ කැනිස්ටර් ෆිල්ටර්ලුයි අපර් ෆිල්ටර්ලුයි විතරයි. ඔය කට්ටිය මේ වගේ ෆිල්ටර් එකකට අනිවාර්යෙන් බයොලොජිකල් ෆිල්ටර් මීඩියා ඇඩ් කරන්න ඕනේ. බයොලොජිකල් ෆිල්ටර් මීඩියා කියන්නේ කෙමිකල් රින්ග්ස්. තව බොහෝමයක් බයොලොජිකල් ෆිල්ටර් මීඩියාස් තියෙනවා. මෙකැනිකල් විදියට ස්පොන්ජ් ලේයර්ස් ඔය කට්ටිය යූස් කරන්න පුළුවන්. කෙමිකල් විදියට අපි නම් ගොඩක් යූස් කරන්නේ ඇක්ටිව් කාබන් තමයි. ඔය කට්ටියට කෙමිකල් විදියට ඇක්ටිව් කාබන් යූස් කරන්නත් පුළුවන්. නැත්තම් ඔය කට්ටියට පොල් කට්ටක් පුච්චලා ඒකේ අඟුරු ටික හොඳට හොදලා දාන්නත් පුළුවන්. පොල් කට්ට පුච්චද්දි ඔය කට්ටිය හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මූමි තෙල් වගේ ඒවා දාලා ගිනි තියන්න එපා. සාමාන්‍ය නෝමල් ගින්දර වලින් පොල් කට්ට පුච්චලා ඒකේ අඟුරු දාන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරොත් එහෙනම් ෆිල්ටර් මීඩියා ඇඩ් කරගන්න විදිය ගැන. ඔය කට්ටියගේ ඉන්පුට් එක තියෙන යටින් නම් ඔය කට්ටියට මුලින්ම මෙකැනිකල් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ බයොලොජිකල් කෙමිකල් විදියට දාන්න පුළුවන්. RTC අදද්දී ඔය කට්ටිය අනිවාර්යයෙන්ම වෝටර් පැරාමීටර්ස් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වෝටර් පැරාමීටර්ස් කියලා කියන්නේ වතුරේ තියෙන ඇමෝනියා මට්ටම, pH එක, නයිට්‍රයිට් මට්ටම, නයිට්‍රේට් මට්ටම වගේ දේවල්. ඒව ගැන ඔය කට්ටිය අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවම ඉන්න වෙනම ටෙස්ට් කිට් තියෙනවා. ඒව නම් ගොඩක් මිල ගාණක් වෙනවා. පුළුවන් නම් ඒ අතරින් ඇමෝනියා නයිට්‍රේට් නයිට්‍රයිට් හරි මයින්න පුළුවන් ටෙස්ට් කිට් එකක් අනිවාර්යෙන් ඔය කට්ටිය ගාව තියාගන්න. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන් යන්න. මං හිතනවා ඔය කට්ටිය රෙඩ් ටේල් කැට්ෆිෂ් ගැන ගොඩක් දේවල් දැනගන්න නැති කියලා. ඔයාලට මේ මාළු ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. මම හැම එකටම උත්තර දෙන්නම්. එහෙනම් ඉතින් හැමෝටම අලුත් වීඩියෝ එකක් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. ගුඩ් බයි.